ඔන්න ඉතින් දැන් අපි මේ යන්නේ සුපුරුදු පරිදි මට අමාරුම රාජකාරිය කරන්න. මෙන්න මේ බෙඩ් එක ඔය විදියට ගලවලා එළියට ගන්න. ඉතින් පසිඳ එක අරගෙන මෙන්න මේ විදියට මෙයාලව ගලව ගන්න හදන්නේ. මේ තියෙන්නේ අර මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් විදියට යන ඩාන්සින් ස්කෙලිටන් ලගේ අපි කරපු 3D print වගේක්. මෙතන සිමෙට්‍රික් ෆේස් එකක් වගේම ඒසිමෙට්‍රික් ෆේස් එකක් තියෙන ඩාන්සින් ස්කෙලිටන් කෙනෙකුත් ඉන්නවා. ඒක කස්ටම් ඕඩර් එකක් විදියට තමයි අපිට ආවේ. ඉතින් මේක කරලා තියෙන්නේ පෙට්චි වලින්. මෙයාව පොඩ්ඩක් ගලවන්න අමාරුයි. ඔන්න ඔය විදියට එකක් ගලවන්න ගිහිල්ලා එක ස්කෙලිටන් එකක රිබ්ස් වලට ෂොට් එක හම්බුණා. මොනා කරන්නද ඉතින් ඊට පස්සේ අනිත් එක එමින් ගැලෙව්වේ. මන් දන්නේ හේතුව මොකක්ද කියලා. ඒව ටිකක් ගලවන්න අමාරුයි. ඒ හින්දා මට අලුතෙන් හම්බෙච්ච ඒ අලුත් ටූල් එකක් පාවිච්චි කරලා ඔන්න ඔය විදියට පසිඳ හිමින් සැරේ ඒක ගලව ගත්තා. ඩැමේජ් වෙන්නේ නැති වෙන්න කලින් එකේදී එයාගේ රිබ්ස් 4කට 5කටම ෂොට් එක හම්බුණා. ඔන්න ඉතින් ඔය විදියට තමයි අන්තිමට අපි හදාගත්තු ඩාන්සින් ස්කෙලිටන් ටික තියෙන්නේ. මෙන්න මෙයා ඒසිමෙට්‍රිකල් එක්කෙනෙක්. එහෙනම් ඉතින් ඕගොල්ලන්ට ඩාන්සින් ස්කෙලිටන් කෙනෙක් ඕන නම් අපේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. ගිහින් එන්න.